ලෝකෙටම 50ක් ගහපු ඒකෙනුත් 16 වෙනි 2018 BMW S1000 RR බයික් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ මෝරු ලංකාවට මේකයි කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. විශේෂම දේ තමයි මේ ස්පෙෂල් එඩිෂන් BMW බයික් එක සෙල් කරන්න තියෙන බයික් එක. ඔයා මේ බයික් එකේ බොඩි කිට් එක මැට් රැප් කරපු බොඩි කිට් එකක් කියලා හිතුවේ. පිස්සුද මොඩියෝ? මේ ෆුල් බොඩි කිට් එකම කම්පැනි එකෙන්ම මැට් පේන්ට් එකක් කරලා එවපු ස්පෙෂල් එඩිෂන් බොඩි කිට් එක. අනිත් දේ තමයි මේවා මුකුත් ස්ටිකර්ස් නෙමෙයි. මෙයා බොඩි කිට් එකටම පේන්ට් කරලා එන්නේ. ඉතින් මේ ලෝකෙටම 50ක් ගහපු ලිමිටඩ් එඩිෂන් සීරීස් එකේ මේ විදිහේ මැට් කලර් බයික්ස් තියෙන්නේ ලෝකෙටම දෙකයි. ඉතින් ඒකෙන් එකක් තියෙන්නේ කම්පැනි එකේ, අනිත් එක තියෙන්නේ අපි ගාව මේ ලංකාවේ. ඉතින් ඒකෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ බයික් එක කොච්චර රෙයාද කියන එක. දැන් අපි ඔහොම මේ බයික් එකේ එන්ජින් ස්පෙක්ස් වලට යන්න කලින් මේ බයික් එකේ ෆුල් ටයිටේනියම් බෙන්ස් සෙට් එකත් එක්ක එන ආෆ්ටර් මාකට් ඇක්‍රොපොයික් එක්සෝස් සිස්ටම් එකේ සද්දය අහලා බලමු. ඉතින් මේ බයික් එකේ එන්ජින් එක එන්නේ 999cc 4 stroke liquid cool එන්ජින් එකක්. ඒ වගේම තමයි බයික් එකේ max power එක එන්නේ RPM 13500කදී horse power 199ක්. තව මේ බයික් එකේ adjustable suspension එකම rain, sport, race කියන riding modes තුනම සහ මේ බයික් එක cold environments වලදී use කරන්න මේ බයික් එකට මෙන්න මේ විදිහට heated grips නුත් එනවා. ඒ විතරක් නෙමෙයි quick shifters නුත් තියෙනවා. තව මේ බයික් එකේ carbon fiber chassis guard එකක් තියෙනවා ඔයාලට පේන්නේ. ඉතින් මේකත් BMW කම්පැනි එකෙන් එන ස්ටොක් පාර්ට් එකක්. ඉතින් අපි ඔහොම මේ බයික් එකේ බ්‍රේක් සිස්ටම් වලට આવත් වල බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් බ්‍රේක් සිස්ටම් එන්නේ ABS Brembo බ්‍රේක් සිස්ටම් එකක්. ඉතින් මේ බයික් එකේ තියෙන පාර්ට්ස් කිහිපයක් කරන්න මේ බයික් එකේ තියෙන ඉතුරු ඔක්කොම ස්ටොක් පාර්ට්ස් ටික බෙස්ම කන්ඩිෂන් එකේ තියෙන නිසා මේ බයික් එකේ කන්ඩිෂන් ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. දැන් අපි ඔහොම මේ බයික් එකේ මයිලේජ් එකට આવත් වල බලා ගන්න පුළුවන්. මේ බයික් එක කිලෝමීටර් 20203ක් දෝලා තියෙනවා. ඒ වගේම මේ බයික් එක ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් ටයර් කන්ඩිෂන්ස් උත් අපිට 90ක බෙස්ම කන්ඩිෂන් එකක බලා ගන්න පුළුවන්. BMW බයික්ස් වල ස්මූත්නස් එක නම් ඉතින් අපිට අමුතුවෙන් චෙක් කරන්න දෙයක් නෑ. කමක් නෑ. අපි චෙක් කරලා බලමුකෝ.